මේ පන්සලේ තිබුණා ලොකු පෙරහැරක්. ඒ පෙරහැරට ආධාරයක් එකතු කරන්න කානිවල් එකක් තිබුණා. මේ කානිවල් එකට ගෙනාලා තිබුණා විරුදු කියන්න මිනිස්සෙක්. ඉතින් කීයක් හරි සල්ලි දුන්නම මෙයා විරුදු කියනවා ලස්සනට. පස්සේ අපි එදා පන්සලේ තිබිලා රුපියල් 100ක් ඇවිල්ලා. දැන් මේ 100 පන්සලටම පූජා කරන්න ඕන කියලා අපි රුපියල් 100 අරන් ගිහිල්ලා විරුදු කියන එක්කෙනාට නමක් කියලා කිව්වා. ප්‍රසිද්ධ ඒ දවස්වල බොල්ටෝ කම්පැනියක් තිබුණ මුදලාලි කෙනෙක්ගේ නම කියලා කිව්වා. එයාට පින්පතා මේ රුපියල් 100 මෙයා කරනවා කියලා. පස්සේ මෙයා කියන්න ගත්තා කාව්‍ය විරුදු ටිකක් මේ අරයට නිවන් පුරේ ගිහිලා නිවන් ලැබෙන්න අනම්මන කියලා ලස්සනට දැන් කියාන යනවා රුපියල් 100ක් නේ. යනකොට අර මුදලාලි ආවා හොයාගෙන විරුදුකාරයාගේ ඇවිල්ලා අල්ලගත්තා බෙල්ලෙන්. අල්ලගෙන කවුද යකෝ තොට කිව්වේ මම මැරිලා කියලා. මම මැරිලා නෑ මම තමයි මේ අහවලා උඹ කියප එක පෙන්නපන් කියලා අර විඤ්ඤාගේ බෙල්ලෙන් අල්ලගෙන මුළු පන්සල වටේම ඇවිත් අපි ඔය